අද අපි හදන්න යන්නේ rice. සොසේජුයි අපි pan එකට දාන්න යන්නේ මේ තමයි ස්පූන්. එහෙනම් අපි දාමු. සොසේජ් එක බෙදලා නෝබෝලයි. එහෙනම් චිකන් ටික අවන් කරගෙන නේ අපි චිකන් ටික අවන් කරගෙන තියෙන්නේ. දැන් සොසේජ් ටික අපි fry කරන්න ඕනේ. අන්න දැන් සොසේජ් දාලා ඉවරයි. දැන් මම මේක fry කරගන්නවා. මොකද මේක dangerous. මොකද මේක ටිටි ගානගේ ආසම කෑම තමයි rice. මගේ අම්මයි තාත්තයි තමයි ඒවා හැදුවේ. මොන අද අපි මම අම්මගේ තාත්තගේ සපෝට් එක අරගෙන අද මම rice එකක් හදනවා. අද ඒ නිසා ඔයගොල්ලන්ටම වීඩියෝ කරන්නේ. හොඳට පරිස්සමට මේවා කරන්න ඕනේ. අම්මගේ තාත්තට නිතරම ගන්න ඕනේ. ඒවල කපාගත්තේ මම අම්මටයි තාත්තටයි කියලා. මේ තමයි කැරට්, මෙලික්ස්, සුදුරුණු. දැන් චිකන් ටිකක් ෆ්‍රයි කරලා තියෙන්නේ. මොකද ඒවා ආයෙ මුකුත් කරන්න ඕනේ නෑ. බත්, ලීක්ස්, කැරට්, සුදුරුණු පිටර. fry කරගත්තා chicken sausage ටික chicken අපි අවන් කරගත්තා කැමලිස් ලුණු සේරම තියෙනවා බත් leeks carrot සුදු ලුණු බිත්තර ඔක්කොම මේ ටික මේ හදමු යේ ඔන්න ඉතින් අම්මට සුමුදේවා ටික තියෙනවා මෙතන අපි ඉස්සෙල්ලාම දාන්න ඕනේ මේ රීක්ස් මේ සුදු ලුණු ටික අපි එනම් බලමු දාලා දැන් අපි තේ රත්තරන් ටික සුදු ලුණු දා ගන්න ඕනේ අපි දාමු දැන් අපි දාමු සුදු ලුණු දාලා තියෙන්නේ ලීක්ස් එක ලීක්ස් කොලයක් ගන්න කියන්නේ ලීක්ස් කොලයක් කැරට් දෙකක් විතර වැටුණා දැන් අපි මේ සුමුදේ බත් කුරු බත් ටික දාගමු අපි දානවා අපි කරමු හරි දැන් ඔය මේ ටික දානවා දාන්නේ කැරට් දැන් අපි දාන්න කැරට් ස්පූන් එකෙන් දාන්න බෑ කැරට් නේ වැඩිපුර තැන් වෙන්න ඕනේ. මේක ඉස්සෙල්ලා කැරට් දාන්න. හොඳට තම්බ ගන්න ඕන කැරට් ටිකට දැන් හොඳට තම්බ ගන්න ඕනේ කැරට් දැන් අපි දාන්න ඕනේ බිත්තර බිත්තර මේ වලට දාන්න ඕනේ හිමීට මම දන්නේ නම් මේක චිටි ගායිද කියලා මත්තා ගත්තා එමලට පේනවා ඇති වල ළඟ තමයි බිත්තර ටික දැන් තියෙන්නේ කැරට් අනිත් එක ඒ වෙලේම දැන් අපි කලවම් කරන්නේ නැහැ. අපිට දැන් මේක ටිකක් ඉන්න ඕනේ. වෙලා ටිකක් වෙලා ඉන්න ඕනේ. ඔන්න දැන් අපි කලවම් කරගන්නවා. දැන් අපි කලවම් කරුම් කැරට් එක්කම. කලවම් කරා. Leeks දානවා leeks දාලා තඹ ගමු අපි දාලා තියෙන්නේ leeks ටික හොඳට ස්ලෝලි කරන්න ඕනේ මේක මොකද දැන් මේවා වැටෙනවා
දැන් මේ පෑන් එක ඉදන් නෑ මොකද පෑන් එක පොඩි එකන්නේ අත පිච්චෙනවා මේ වල කරනකොට අම්මලා තාත්තලාගෙන් අහලා තමයි මේව කරන්න ඕනේ මොකද අත පිච්චෙන වැඩනේ ඒ නිසා පරිස්සමෙන් අම්මලා ඉන්නකොට විතරයි කරන්න ඕනේ ඒ නිසා අම්මලාගෙන් අහලා විතරයි කරන්නේ අම්මලා ඉන්න ළඟ අහලා කියලා පස්සේ ඒගොල්ලන් හා කිව්වහම විතරක් කරන්න මොකද අත පිච්චෙන්න පුළුවන් මේ හොඳටම හොඳ නැති ඒකත් මම කරාට ඔන්න මම දැන් ලුණු ටිකක් ඉන්නවා දැන් ගම්මිරිස් ටිකක් දාගන්නවා කලින් අවල් දාපු චිකන් ටික දාන්න යන්නේ සොසේජ් එක දාන්න දෙන්නට කලයක් සුහුඳයිද සුවඳයි ඔන්න ඉතින් අපේ පෑන් එක පොඩි වැඩිනේ ඉතින් ඒ පෑන් එකේ තියෙන ටිකක් මේකට දාගත්තා රයිස් කුකර් එකට දැන් අපි මේ බත් ටික දාගන්න යන්නේ අපි දැන් මේක මික්ස් කරගන්න ඕනේ දැන් බත් වැටෙන්න පුළුවන් බත් වැටෙන්න පුළුවන් ඉතින් මීට් ඒ නිසා හිමීට මික්ස් කරගන්නවා ඔන්න දැන් අපි රයිස් එක හදලා ඉවරයි කටට කියලා චුරනවා දැන් බලන්න සුහුද මම චෙස් වෙතුජ එන්න බලන්න